උස පළතුරු ගසක ඉහළින්ම දවස පුරාම ගස් සතු මත පැද්දෙමින් රසවත් පළතුරු භුක්ති විඳින සෙල්ලක්කාර වඳුරෙක් ජීවත් විය. ගසට පහළින් විශාල ගඟක් ගලා ගිය අතර එහි සිටි මෘදු මොලොක් කිඹුලෙක් මහත් කුතුහලයෙන් යුතුව මේ වඳුරා දෙස බලා සිටියේය. අන් අය සමග බෙදා හදා ගැනීමට ප්‍රිය කළ මේ වඳුරා සෑම උදෑසනකම තම මිත්‍ර කිඹුලාට මිහිරි පළතුරු විසිකිරීමට පටන් ගත්තේය. ගඟෙන් එගොඩ සිටි කිඹුලාගේ බිරිඳ තම ස්වාමි පුරුෂයා සෑම දිනකම වඳුරාගෙන් පළතුරු ලබාගෙන භුක්ති විඳින බව දැනගත් විට මහත් ඊර්ෂ්‍යාවට පත් වූවාය. අනාරක්ෂිත බවක් දැනුණු කිඹුල් බිරිඳ වඳුරාව ගඟ හරහා තම නිවසට රැගෙන එන ලෙස තම ස්වාමි පුරුෂයාට බල කර සිටියාය. පසුදා උදෑසන ගඟේ අනිත් පැත්ත ගවේෂණය කිරීම සඳහා තම පිටමත නැගී ගමනක් යාමට කිඹුලා වඳුරාට ආරාධනා කළේය. වඳුරා කිඹුලාගේ පිටමතට පැන්න අතර ඔවුන් සෙමින් ගඟේ ගැඹුරු දිය දෙසට ගමන් කළා. ඔවුන් ගඟේ ගැඹුරුම හරියට ළඟා වූ විට කිඹුලා මෙම ගමනේ සැබෑ හේතුව වඳුරාට පාපුච්චාරණය කළේය. බුද්ධිමත් වඳුරා ක්ෂණිකව උපායක් කල්පනා කර කිඹුලාව නැවතත් ගස දෙසට හරවා ගැනීමට සමත් විය. ඔවුන් ගඟ ඉවුරට ළඟා වූ වහාම වඳුරා ආරක්ෂිතව තම උස ගසට පැනගත්තේය. එදා සිට වඳුරා වඩාත් ප්‍රඥාවන්තව සහ ප්‍රවේශමෙන් කටයුතු කළ අතරේ බුද්ධිමත් චින්තනය මගින් අනතුරු වලින් මිදිය හැකි බවට ඉගෙනගත් පාඩම ගැන ස්තුතිවන්ත විය.